හරි යාළුවනේ ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඉන්නේ. ඉතින් පළවෙනි වීඩියෝ එකේ හින්දා ගොඩාක් වැරදීම් වෙයි. මට කමෙන්ට් එකක් දාන්න මොනවාද අත්වැරදීම් වෙලා තියෙන්නේ කියලා මම මේ ටික ඉස්සරහට හදාගන්නම්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ 2025 නිකුත් කරපු ගැසට් එකට අනුව තියෙන ග්‍රාම නිලධාරී විභාගයට එන වැදගත් ප්‍රශ්න ටිකක්. මම මේ වීඩියෝ එක කරනකොට හරියටම ග්‍රාම නිලධාරී විභාගයට තව දවස් තියෙන්නේ 28යි. මාර්තු 29 වෙනිදා තමයි එක්සෑම් එක තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න ටික ඔයාලට ග්‍රාම නිලධාරී එක්සෑම් එකට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන ඒකකය මොකක්ද? පළවෙනි ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන ඒකකය. ලංකාවේ තියෙන කුඩාම පරිපාලන ඒකකය තමයි ග්‍රාම නිලධාරී කොට්ටාශය. ඊළඟ ප්‍රශ්නෙට යමු. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ගණන. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තියෙනවා 340ක්. ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ටාශ ගණන. ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ටාශ තියෙනවා 14008ක්. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න තමයි ලංකාවේ තියෙන මහා නගර සභා. මහා නගර සභා 29ක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 340යි. ග්‍රාම නිලධාරී කොට්ටාශ 14008යි. මහා නගර සභා තියෙනවා 29ක්. එතකොට නගර සභා තියෙනවා 36ක්. මේ ඉලක්කම් හින්දා වලට අමතක වෙයි. පොඩ්ඩක් හොඳට අවධානයෙන් පාඩම් කරලා යන්න. ඊට පස්සේ ඡන්ද ප්‍රදේශ තියෙනවා ලංකාවේ 160ක්. ඊළඟ ප්‍රශ්නේ තමයි වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සංඛ්‍යාව තියෙන දිස්ත්‍රික්කය. වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සංඛ්‍යාව තියෙන දිස්ත්‍රික්කය තමයි කුරුණෑගල දිස්ත්‍රික්කය. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ගන්න කුරුණෑගල දිස්ත්‍රික්කේ 30යි. එතකොට අඩුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සංඛ්‍යාව තියෙන දිස්ත්‍රික්කය කිලිනොච්චිය. කිලිනොච්චියේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සංඛ්‍යාව 4යි. එතකොට දැන් ඔයාලට මුලින්ම මේ ප්‍රශ්න ටික ලියාගෙන පාඩම් කරන්න. එතකොට තමයි මතක හිටින්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නට යමු. වැඩිම ග්‍රාම නිලධාරී කොට්ටාශ සංඛ්‍යාවක් ඇති දිස්ත්‍රික්ක. ග්‍රාම නිලධාරී කොට්ටාශ. වැඩිම ග්‍රාම නිලධාරී කොට්ටාශ සංඛ්‍යාවක් තියෙන්නේ කුරුණෑගල. වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සංඛ්‍යාවක් තියෙන්නේ කුරුණෑගල. එතකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ගන්න 30යි කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ග්‍රාම නිලධාරී කොට්ටාශ ගන්න 1610යි. ඊළඟට දෙවෙනියට වැඩිම ග්‍රාම නිලධාරී කොට්ටාශ සංඛ්‍යාවක් තියෙන දිස්ත්‍රික්කය තමයි මහනුවර. ඊළඟට තියෙන ගම්පහ. හරි. අපි ඊළඟට බලමු අඩුම ග්‍රාම නිලධාරී කොට්ටාශ සංඛ්‍යාවක් තියෙන දිස්ත්‍රික්කය. අඩුම ග්‍රාම නිලධාරී කොට්ටාශ සංඛ්‍යාවක් තියෙන දිස්ත්‍රික්කය තමයි කිලිනොච්චි. එතකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ අඩුම තියෙන කිලිනොච්චියේ ග්‍රාම නිලධාරී කොට්ටාශ සංඛ්‍යාවත් අඩුම තියෙන කිලිනොච්චියේ. ග්‍රාම නිලධාරී කොට්ටාශ ගන්න කිලිනොච්චියේ තියෙන 95යි. දැන් වලට ඒ ටික ක්ලියර් ඇති කියලා මම හිතනවා. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ශ්‍රී ලංකාවේ ජනගහනය 2024 ජනහන් නිවාස සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය 2,17,63,170යි. ශ්‍රී ලංකාවේ දැන් ඉන්න ජනගහනය 2,17,63,170යි. ඔක සාමාන්‍යයෙන් අහන්න ඉඩ තියෙන ප්‍රශ්නයක්. ඊට පස්සේ අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. වැඩිම ජනගහනයක් ජීවත් වෙන පළාත. වැඩිම ජනගහනයක් ජීවත් වෙන පළාත තමයි බස්නාහිර පළාත. ඇත්තටම ඔයාලට මම මේ ප්‍රශ්න ටික කියලා දෙන්නේ. මමත් මේ කොලේක ලියාගෙන ඉන්නේ. මමත් මේ පාර ග්‍රාම නිලධාරී විභාගයට ඇප්ලයි කරා. මමත් පාඩම් කරන ළමයෙක්. ඉතින් යමු අපි ඊළඟ ප්‍රශ්නෙට. මම මොකද කිව්වේ වැඩිම ජනගහනයක් ජීවත් වෙන පළාත බස්නාහිර පළාත. අපි ඊළඟ ප්‍රශ්නෙට අඩුම ජනගහනයක් ජීවත් වෙන පළාත උතුරු මැද පළාත. වැඩිම ජනගහනයක් ඉන්නේ බස්නාහිර පළාතේ. අඩුම ජනගහනයක් ඉන්නේ උතුරු මැද පළාතේ. ඊළඟ ප්‍රශ්න තමයි වැඩිම ජනගහනයක් ජීවත් වෙන දිස්ත්‍රික්කය. වැඩිම ජනගහනයක් ජීවත් වෙන දිස්ත්‍රික්කය තමයි බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය. ඊට පස්සේ අඩුම ජනගහනයක් ජීවත් වෙන දිස්ත්‍රික්කය තමයි මුලතිව්.
ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි මම අද ඔයාලට එක්ක සාකච්ඡා කරන්න ආවේ. ඉතින් ඔයාලට මේ ප්‍රශ්න ටික වැදගත් වෙයි කියලා හිතන ග්‍රාමීණ විද්‍යා විභාගයට බොහෝ දුරට අහයි. මේ ටික කොහේ හරි කොලයක ලියාගෙන හොඳට පාඩම් කරලා එක්සෑම් එකට යන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා ඔයාලට හිතනවා නම් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම දිගටම වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා ග්‍රාමීණ විද්‍යා විභාගයේ GK පේපර් එකට එන දේවල්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මගේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මම මේක හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.